මේ මෙච්චර සෙනග ඉන්නේ අර මයිකල් ජැක්සන්ගේ මොකක්ද එකක්. මෙතන මොකක්ද ස්ටේජ් එකක්. මිනිස්සු මේ ඉරේලිය ස්වින්ට් එක ඉවරලා ඉරේලියනේ. ගොඩක් ඒක එන්ජොයි කරනවා. ලු හරියට ඉන්න මිනිස්සු මේ හරිය. මං යන්නේ කාපට් එක විතර පොල්ලනේ. මේ චෙරි බ්ලොසම් චෙරිස්. චෙරි මල් පිපිලා. මිනිස්සු අවුව බින්දිනවා. චෙරි බ්ලොසම් පිපිලා. චූටි කඩවල කොෆි බොනවා. Kari lafaan ikas sate. Vänta här. Stanna här. Stanna här. Mallat kana hodde. Nangi mege yatin gihilemu. ඔන්න මගේ ෆොටෝ. හරි එන්න. කම්. චෙරි බ්ලොසම්. වා. මම යන්නේ චෙරි මල්ලි ආයක් ඇති. අර පැත්තේ තියෙනවා. Cherry blossom. මගේ පිටිපස්සේ චෙරි මල් පිපිලා. මිනිස්සු එකේ යට ඉන්නවා. මේ පැත්තේ චෙරි ආයක්. චෙරි මල් ආයක්. ආයත් නිසන්දර රසමසා. Gracias, Sonia. Gracias, Sonia. මිනිස්සු ඒක දාසාවේ තමයි ඇවිත් ඉන්නේ. අවුවයි. චෙරි මිනිස්සු එන්ජොයි කරනවා. වෙලාව මෙහි 4:05 වුණා. ඉස්සර 5ට විතර ඇති. බෑඩ ඇරිලා යන ගමන් ගෙවල් වල ගිහිල්ලා එනවා මිනිස්සු ගොඩ. එයා පැත්තෙත් එහෙම චූටි දෙයක් කරනවා. කවුරුත් යතු කඩන්නේ කවුරු හරි සාමාන්‍යයෙන් අපේ රටවල් වලට කිට්ටු රටක කෙනෙක් අත්තක් කඩලා චූටි ළමයෙකුට දීලා කිට්ටුවක් කඩන්නේ මෙහි අය කවුරු ඒකන කතා කරපු ලැන්ග්වේජ් එකකින් මට තේරුණා අපේ රටවල් වලට කිට්ටු රටක අපි දන්න භාෂාවක් කතා කරන ඒක නරක වැඩක්. ඇයි මෙච්චර ලස්සන චෙරි බ්ලොසම් එකක් තියෙද්දි ඇයි අනික් අයට බලන්න තියන්නේ නැතුව ඒක අපි කඩලා දාන්නේ. අපිට කඩලා දාන්නයි තියන්නේ නැහැ ලස්සන දේවල් තියෙන්නේ. හැමෝටම බලන්න. මම යනවා දැන් අපව මුලට මගේ කට්ටියට මම මිස්සේ. अच्छा Sure, saya nak ke wedding ni. Thank you.